හායි ළමයි හැමදාමත් පාන් පිටි වලින් රොටිය හදලා කනවා වෙනුවට ඇඟටත් ගුණදායක විදිහට ආටා පිටි වලින් රසම රස රොටි එකක් හදාගමුද? මේ රොටිය පාන් පිටි රොටි වලටත් වැඩිය ගොඩක්ම රසයි. ආටා පිටි වලින් පොල් රොටි හදමු. මම මෙතනදී ආටා පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ පොල් ගා ගන්න කලින් පොල් ගෙඩියේ තිබුණු වතුර ටික. මම ඒ ටිකත් අද ගන්නවා. පොල් ටිකකුත් ගාගත්තා. එන්නකෝ අපි මේ රොටිය හදමු. මුලින්ම අපේ පිටියකට පොල් ටික කලවම් කරගන්න. මේ පොල් රොටියට පොල් ගොඩක් වැඩි වෙන තරමට රසයි. අපේ පොල් වතුර ටිකේ චුට්ටු චුට්ට දාලා මේක අනා ගන්නවා. මම මේකට ගන්නේ ලුණු කුඩු නෙවෙයි ලුණු වතුර. ඒක නිසා මම දැන් ලුණු වතුර ටිකක් මේකට එකතු කරනවා. ලුණු වතුර ටිකත් කලවම් කරලා මම පිටියේ කනා ගන්නේ ඇල් වතුර නෙමෙයි උණු වතුර. ඒකෙන් හින්දා උණු වතුර දාද්දී ඔයාලා අතින් නම් මේක අනන්න එපා. හැඳි කූරකින් හරි නැත්තම් පිටි අනන කූරකින් හරි මේක අනා ගන්න ඕනේ. මගේ භාජනයේ ඉඩ මදි කියන හිතුන නිසා මම වෙන භාජනයකට මාරු කරගත්තා. අපේ රස්නේ වතුර තියෙනවනේ. චුට්ට චුට්ට දාලා අපි දැන් මේක අනා ගන්න ඕනේ. මේක ගොඩක්ම රස්නෙන් තමයි තියෙන්නේ. අතින් අනන්න එපා අත පිච්චෙයි. වතුර එක සැරේට ගොඩක් දාගන්නත් එපා. එහෙම වුණොත් උණු වතුර තියෙන නිසා ඉක්මනටම දී ගතිය වැඩි වෙනවා. ඒකින්ද පොඩ දාලා අපේ ඩෝ එක හදා ගන්න ඕනේ. මෙතනදී උණු වතුර පාවිච්චි කරන්නේ මේ පිටිමෝනිය සොෆ්ට් වෙන්න. එතකොට අපේ රොටි එක ඝනකම නැති වෙන්න හදා ගන්න පුළුවන්. රස්නේ ගතිය නැති වුණාට පස්සේ අපි මේක අතින් අනා ගන්න. ඔන්න දැන් අපේ පිටිමෝලිය නැස්ති. දැන් තියෙන්නේ රොටි හදා ගන්න. ඔයාලට කැමති සයිස් ප්‍රමාණයෙන් බෝල හදලා රොටි පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ බලන්නකො මේකේ තියෙන සොෆ්ට් ගතිය. රොටි හදන්න කලින් අපිට හරි ලේසි මේ ලොකු මෝලියෙන් එක සමානම කොටස් වලට රොටි බෝල හදලා ඉවර වෙලා පැත්තකින් තියලා රොටි හදන්න ගන්න එක. මම මේ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් රොටි හදාගන්න 7ක් විතර වගේ බෝල හදාගත්තා. මම රොටි හදන්නේ ගොඩාරියක් තුනීවට නෙමෙයි සාමාන්‍යයෙන් ඝනකම් විදිහට. මොකද අපේ ගෙදර කට්ටිය තුනීවට හදන රොටි කන්න කැමති නැහැ. ඔයාලට මේක කැමති ප්‍රමාණයට තුනී කරගන්න පුළුවන්. රොටි එක මෙහෙම වඩලා තැටියට දාලා පුච්ච ගන්න තමයි තියෙන්නේ. මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඝනකමට තමයි හදාගත්තේ. මන්දාර ලිප්පේ තමයි අපේ රොටි පුච්ච ගන්නෙ. කබලටත් දාලා චුට්ටක් මෙහෙම තුනී කරන්න ඕනේ. අපි මුලින්ම දැම්ම රොටිය ගලව ගමු නැත්නම් ඒකේ අඩිය ගොඩක් පිච්චෙයි. මේකත් අනිත් පැත්ත දාලා පොඩ්ඩක් අතින් තුනී කරගන්න. ගෑස් එකේ තියෙනවා නම් ගොඩාරියක්ම ගින්දර දාන්නේ නැතුව මද ගින්නේ රොටිය හොඳට තැම්බෙන්න දෙන්න. නැත්තම් වටේට විතරක් පිච්චිලා මැද අමුවෙන් තියෙයි. වීඩියෝ එකේ හැරියට පේන්න. ඒත් මේ බලන්නකො මේ රොටි පිපිලා තියෙන්නේ. අපි ඉස්පත් මොනවත් දැම්මේ නැහැ. ඒත් මේ රොටි ගානට ලස්සනට පිපිලා තමයි තියෙන්නේ. ඔයාලත් අය පාන් පිටි වලින් පොල් රොටි හදනවා වෙනුවට එක දවසකට හරි සතියකට එක සැරයක් ආටා පිටි වලින් රොටි හදලා බලන්නකෝ. මං ඒ අතරේ ගලේ අඹර ගත්ත පොල් සම්බෝනිකුත් ලෑස්ති කරගත්තා රොටි කන්න. මේ තියෙන්නේ මම හදපු අපේ ආටා පිටි රොටි. ඔයාලත් අනිවාර්යයෙන්ම මෙහෙම ගුණදායක විදිහට ආටා පිටි රොටි එකක් හදලා බලලා කන්නකෝ. මේක මාරම රසයි. සමහර විට ඔයාලා නම් කාලත් ඇති. ඒත් ආයෙත් මගේ විදිහට try කරලා බලන්න. මාව follow කරලා තියාගන්න.